ප්‍රොඩක්ට් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් එකෙන් අපි ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරා හැම මාසෙම සේල්ස් ටාගට් එක goods delivery කරලා කඩවල වලට දාලා විකුණන සේල් එකේ ටාගට් එක ගහන එක තමයි ඉස්සෙල්ලා කතා. හැම මාසෙම සේල්ස් ටාගට් ගහමු. එතකොට I am Sanjeev, Product Institute of Business Management එකෙන් අපි ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරා හැම මාසෙම සේල්ස් ටාගට් ගහමු කියලා. ඒ කියන්නේ ඒකෙදී අපි කතා කරේ ගොඩක්ම FMCG ෆීල්ඩ් එකේ. ඒ කියන්නේ goods delivery කරලා කඩවල වලට දාලා විකුණන සේල් එකේ ටාගට් එක ගහන එක තමයි ඉස්සෙල්ලා කතා කරේ. ඒතකොට දැන් අපි කතා කරන්න යන්නේ මේකේ දෙවෙනි කොටස විදියට තමයි මේ හැම මාසෙම සේල්ස් ටාගට් ගහමු. එතකොට මේක ඇවිල්ලා මේ සර්විස් සෙක්ටර් එක. සර්විස් සෙක්ටර් එක කිව්වම ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ගොඩක් මේකේ අපේ ඇත්තටම සේල්ස් ෆීල්ඩ් එක ගත්තාම 150කට වැඩි සර්විස් සෙක්ටර් එක තියෙන්නේ. ඒතකොට කැම බීම, වාහන, එතකොට ලෑන්ඩ් සේල්, සෝලා, එතකොට ඒ වගේ මේ අයිටම් ඉන්ෂුරන්ස් ඒ වගේ ඒවා විකුණන එක තමයි මේ සර්විස් සෙක්ටරේ සේල්ස් කියලා කියන්නේ. ඒතකොට සර්විස් සෙක්ටර් එක ටිකක් අමාරුයි FMCG එකට වැඩිය. මොකද FMCG එකේදී වෙන්නේ shops තියෙනවා. ඒවට අපි කතා කරගෙන අපි දන්නවා සේල් එකක් යනවා කියලා. එතෙන් ගිහලා බඩු ටික දානවා, විකිනනවා, විකුණු නැත්තම් ඉතුරු වෙන එක අපි ආපහු ගන්නවා. ඒ වගේ රිටර්න් ගන්නවා. ඒ වගේ කතන්දර ගොඩක් තියෙනවා. මේකෙදි එහෙම එකක් නැහැ. මේක ඇවිල්ලා සර්විස් එකක් දෙනකොට කස්ටමර් කෙනෙක් හොයාගන්න සෑහෙන අමාරුයි. ඒ කස්ටමර්ට සේල් එක කරන්න අමාරුයි. සේල් එක කරාට පස්සේ ආෆ්ටර් සේල් සර්විස් එකක් තියෙනවා. ඒකෙදි වෙන ප්‍රශ්න ගැටලු වල තියෙන සේල් එක සමහරවිට නැති වෙන්න පුළුවන්. ඒ වගේ මේ ටිකක් අමාරු ෆීල්ඩ් එකක් මේ තමයි මේ සර්විස් සෙක්ටර් එක. ඉතින් ඇත්තටම මේකෙදි අපිට කරන්න මේ තියෙන කාරණා ටික මම ගොනු කරලා කාරණා 6ක් යටතේ මේක කතා කරන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හැදුවේ. ඒතර පළවෙනි එක විදිහට අපි මේකෙදි කාරණා ටික මම දැන් ඉස්සරහදී මේ පෙන්වන්න ඔක්කොම අපි කතා කරන්න යන ටික පළවෙනි එක විදිහට අපි ගන්න ලීඩ් ජෙනරේෂන් එක. ලීඩ් ජෙනරේෂන් එක දෙවෙනියට අපේ ෆනල් එකක් හදාගන්න එක. ඒ කියන්නේ ඉස්සරහ මාස වලට සේල්ස් කරන්න පුළුවන් විදිහට සේල් එක මාසයක් ඇතුළත එන්නේ නැහැ සමහර ලාට. ඒතකොට තව කල් යනවා. දැන් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ෆීල්ඩ් එකේ නම් හොටෙල් වල නම් ඒ මාස ඇතුළතම එනවා. ඒතකොට ලෑන්ඩ් සේල් වගේ සෝලා වල වගේ ඒ වගේ ෆීල්ඩ් එකේ කාලයක් යනවා මේ සේල් එක කම්ප්ලීට් වෙන්න. එතකොට අපි මේ ෆනල් එකක් හදාගන්න ඕනේ. ෆනල් එකක් හදාගන්නේ කොහොමද කියලා මම ඉස්සරහට විස්තර කරන්න. ඊට පස්සේ මේ ඩිස්කවරි කෝල් එකක් දෙන්න ඕනේ. ආයි ගාවට මේ විසිට් කරන්න ඕනේ. විසිට් කරන්න ඕනේ. ඊට පස්සේ ෆලෝ අප් එක කරන්න ඕනේ මේ ගත්ත ලීඩ්ස් ටික මේ සේල් එකක් ඉවර වෙනකම්ම ෆලෝ අප් කරන්න ඕනේ. ඊගාවට මේකේ නෙගෝෂියේටින් ඇන්ඩ් ක්ලෝසින් සේල් එකක් ක්ලෝස් කරගන්නේ කොහොමද කියලා අපි ඉස්සරහදී කතා කරන්න යනවා. එතකොට ඊට පස්සේ post sales and retention සේල් එකට පස්සේ after sales service ඒ කස්ටමර් තියාගන්නේ කොහොමද? ඊට පස්සේ referrals ඒවෙන් රිෆරල්ස් අරගෙන තව සේල් එක බිල්ඩ් අප් කරගන්නේ කොහොමද කියන එක මේ කාරණා 6ක් යටතේ අපි කතා කරනවා. එතකොට පළවෙනි කාරණාව විදිහට මම ගන්නෙ මේ ලීඩ් ජෙනරේෂන් එක. ලීඩ් ජෙනරේෂන් එක විදිහට ගත්තාම ඇත්තටම සමහර කම්පැනිස් වලින් මේ ලීඩ් ටික ජෙනරේට් කරලා දෙනවා. ඒ කියන්නේ TV ad, radio ad, එතකොට නිවුස්පේපර් වල එක්සිබිෂන් කරලා නැත්තම් ප්‍රොපගන්ඩා විහිකල් වලින් කරනවා. ඒවයි කරලා ලීඩ්ස් ටික අරගෙන මේ රෙප් මහතුරුන්ට නැත්තම් එක්සිකියුටිව්ලට දෙනවා. වෙනද අලෙවි නියෝජිතයින්ට. ඉතින් එතකොට ඒවෙන් අරගෙන තමන් ගිහිල්ලා අර ඉතුරු ටික කරගෙන ගිහිල්ලා සේල් එක කරන එක ලේසි. සමහර කම්පැනිස් වල ඒක නෑ. සමහර අපිම ලීඩ්ස් ජෙනරේට් කරගන්න ඕනේ. එතකොට ඒකෙදි අපිට ඇත්තටම අපි මම මේ මැනේජර් කෙනෙක් විදිහට මම දකිනවා මේ අපේ එක්සිකියුටිව් මහතුරු අලෙවි විධායක මහතුරු අලෙවි නියෝජිතයෝ ඒගොල්ලන්ට මේ ලොකු මුදලක් තමන් ගාව නැහැනේ. එතකොට තමන් මේ ලීඩ්ස් ටික ජෙනරේට් කරගන්නේ කොහොමද කියන එක තමයි මම කියලා දෙන්නේ. එතකොට ෆ්‍රී ඔෆ් චාර්ජ් කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එතකොට පළවෙනි මේම ක්‍රමේ තමයි මේ තමන්ට ලැබිලා තියෙන අපි කියමුකෝ තමන්ට දැන් යාළුවෝ ඉන්නවා බැංකුවක නැත්තම් වෙන කම්පැනි එක. ඒ වගේ යාළුවෝ පාවිච්චි කරන ලීඩ්ස් ටික අපිට ඉල්ල ගන්න පුළුවන්. නැත්තම් සමහර කම්පැනි වලින් මේ සමහර බැංකු වලින් හරි මේ විකුණන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්න හරියටම තැන් දන්නේ නැහැ. සමහරලාට ඒක අරගෙන ඉවරලා තමන්ට පුළුවන් මේ
කෝල්ස් ටිකක් ගහන්න. සාමාන්‍යයෙන් මම කියන්නේ එක රෙප් මහත්තයෙකුට හරි සේල්ස් එක්සිකියුටිව් කෙනෙක්ට දවසකට කෝල්ස් 30ක්වත් ගන්න ඕන. මේ සේල් එකේ හරියට ටාගට් එක ගහ ගන්න ඕන. මොකද දවසට කෝල්ස් 30ක් ගහගන්න කියන්නේ තමන්ගේ ෆලෝ අප්ස් අනිවාර්යෙන් 15ක් විතර තියෙනවා අතේ. හරියට සේල්ස් කරගෙන යනකොට. එතකොට ඊට අමතරව තව කෝල්ස් 15ක් 20ක් අතර තමන් ගන්න ඕනේ මේ ඔයගේ ලීඩ්ස් ටිකක් හදාගන්න. එකක් ඊළඟ එක WhatsApp මේ groups තියෙනවා. WhatsApp වල තමන්ට groups හද තියෙන ඒවාට ඇඩ් වෙලා ඒවට තමන්ගේ ඇඩ් එක දාගන්න පුළුවන්. ඊට අමතරව මේ WhatsApp එකේම තියෙන බ්‍රෝඩ්කාස්ට් කියලා ක්‍රමයක්. ඒකෙදි තමන්ට මේ 250කට එකපාර තම මැසේජ් එකක් දාගන්න පුළුවන්. ඒතර ඒ වගේ පුළුවන් තරම් එතෙන්ට නම්බර්ස් ඇඩ් කරගෙන ඉවරලා ඒවට මේ තමන්ගේ ඇඩ්වර්ටයිසින් කරගන්න පුළුවන්. එතකොට එතනින් ලීඩ්ස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ Facebook එකේ තියෙනවා Facebook එකේ මේ groups. එතකොට ඕගොල්ලෝ හැමෝම දන්නා Facebook එකේ ගොඩක් අය පාවිච්චි කරනවා. ඉතින් එතකොට තමන්ගේ Facebook එකේ ඉන්න ෆ්‍රෙන්ඩ්ස්ලටයි මේ පබ්ලික් එකටයි ඇඩ් දාන්නත් පුළුවන්. ඊට අමතරව groups වලට මේ groups ඇඩ් කරගෙන හැබැයි groups 25කට වැඩි ඇඩ් කරොත් Facebook එකේ බ්ලොක් කරනවා. එතකොට තමන් පොඩක් ස්ට්‍රැටජිකලි හිතලා groups වලට මේ ඕනෑමට වැඩි එකපාර groups ඇඩ් කරගන්න නැතුව ඒවට දවසකට සාමාන්‍ය ඇඩ් මගේ ඉන්න කට්ටිය ඒවා කරනවා සාමාන්‍ය ඇඩ්ස් 50ක් 100ක් අතර දාගන්නවා මේ groups වලට. මේ Facebook groups වලටයි මේ Facebook වලින්. එතකොට TikTok තව තියෙනවා Instagram තියෙනවා Google තියෙනවා එතකොට මේ YouTube තියෙනවා මේ වගේ දැන් YouTube channel කරන අය හරහා ඒගොල්ලන්ගේ ඇතුළට ඇඩ් එක දාගන්න පුළුවන්. නැත්තම් Tamanට පුළුවන් මේ පේමන්ට් කරලා කරන ක්‍රමයකුත් තියෙනවා පේමන්ට් නොකර කරන ක්‍රමයකුත් තියෙනවා Google Ads. ඉතින් එතකොට ඒ වගේ මේ ටෙක්නොලොජි එක යූස් කරලා පුළුවන් සෝෂල් මීඩියා පැත්තෙන් අපිට මේ ලීඩ්ස් එක ජෙනරේට් කරගන්න. එතකොට මේ ලීඩ්ස් ජෙනරේට් කරගත්ත විතරක් වැඩක් නැහැ. අර මම කිව්වාගේ ෆනල් එකක් හදා ගන්න ඕනේ. ෆනල් එක හදාගන්න ඔය ලීඩ්ස් ටික ඔක්කොම ඔයා එක තැනකට ගේන්න ඕනේ. ඒක තමයි ප්‍රධාන කාරණාව. මේ ලීඩ්ස් ටික ගෙනල්ලා ලීඩ්ස් ටික ට්‍රැක් කරන ක්‍රමයක් හදාගත්තේ නැත්නම් මේක ගෙනාවට වැඩක් නැහැ. මොකද දවස ගානේ මේ වගේ ෆීල්ඩ් එකක ඉන්නකොට Tamanට අනිත් වැඩ කටයුතු තිබ්බට පැය 24න් නිදියන වෙලාව කරලා අනිත් හැම වෙලේම Taman ඉන්න ඕනේ මේ ෆීල්ඩ් එකෙන්. Taman මේ ජොබ් එකක් කරන්නේ මේකේ මේ ජොබ් එක පැය 24ම තියෙන ජොබ් එකක්. ඒ කියන්නේ අතහැරලා පැය 8න් නවත්තලා දාලා නිකන් ඉන්න බෑ. එතකොට මේ මට සමහරවිට රෑ 7:00 9:00 10:00ට කෝල් එනවා. දැන් කස්ටමර්ස්ලාගේ ප්‍රශ්න තියෙනවා. කස්ටමර්ස්ලාට තව අවශ්‍යතාවය එනවා. ඒතර ඒගොල්ලෝ කතා කරලා අහනකොට අපි උත්තර දෙනවා. අපි ෆෝන් එක ඔෆ් කරලා දාන්නේ නැහැ. ෆෝන් එකේ මේ කෝල් කරන වෙලාවක් කියලා එහෙම නැහැ. එතකොට ඒ වගේ කරගත්තොත් තමයි මේක තමන් මේකේ මේ ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි මේ ලීඩ්ස් ටික හරියට ජෙනරේට් කරගෙන ඉවරලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඊට පස්සේ. එතකොට එන ලීඩ් වලින් අපි කියමුකෝ දැන් ලීඩ් 100ක් ආවා කියලා. ලීඩ් 100ක් ආවොත් 100ට සාමාන්‍ය නෝමයක් විදිහට ගත්තාම 120ක් තමයි සාර්ථක වෙන්නේ. 180ක්ම අහක යනවා. අන්න එතන තමයි අපි මේ මානසිකව වැටෙන්නේ නැතුව මේක කරගෙන යන්න ඕනේ. මනස පොඩක් ශක්තිමත් කරගන්න ඕනේ ඒ වෙලාවට. මොකද අපි දන්නවා 100න් 20යි හරියන්නේ කියලා. ඒ 20න් සේල්ස් හරියන්නේ සමහරවිට 1යි 2යි. එතකොට 100ටම 2යි තමයි සේල් එක හරියන්නේ. එතකොට මේවා සේල්ස් වැලියු වැඩි. එතකොට වැලියු වැඩි වුණාම එතකොට සේල් එක කරගන්න Tamanට තියෙන ටාගට් එක කරගන්න පහසුයි. එතකොට සේල්ස් 4-5ක් කරන්න ඕන නම් අඩු ගන්න ලීඩ්ස් 400 500ක්වත් මේ මැනේජ් කරන්න වෙනවා මාසයක් ඇතුළේ. එතකොට මේ මැනේජ් කරන 400 500ම මේ මාස සේල් එකේ ඉන්නේ නැහැ. ලබන මාසේ එනවා, ඊළඟ මාසේ එනවා, සමහර අය ලෝන් වලට යනවා, සමහර අය ක්‍රෙඩිට් කාඩ් වලින් යනවා. එතකොට සමහර අය රට ඉඳලා මං ඇවිල්ලා මේ කරන්න කියලා කියන එතකන් හෝල්ඩ් වෙනවා. එතකොට ඒ වගේ මේ තියෙනවා මේක ඒක බලාගෙන Taman දැනගන්න ඕනේ මේක මැනේජ් කරගන්න. මොකද ඒ ලීඩ්ස් ටික කවදාත් මේවෙන් එකක්වත් හලන්න බෑ. මේ 100ක් ආව නම් 100න් හලන්නේ බැරි මේවා ටික තමයි. එකින් එක ඒවා කපලා අයින් කරනවා මිස ඒ තනීරකින් කපන්න ආයි සමානලට ප්‍රයෝජනවත් වෙනවා. ආයි ඒගොල්ලෝ කෝල් කරනවා. ඒතකොට මේවා පොතක ලියාගෙන යන එක තමයි මේ තියෙන සාමාන්‍ය ක්‍රමය. ඉස්සරහදී මම කියන්නම් මේ ලීඩ් ෆනල් එකක් කොහොමද හදාගන්නේ Excel sheet එකක් Excel දන්නේ නැති අයට Excel ටිකක් හරි ඉගෙනගෙන Excel එකකින් කරගන්න පුළුවන් නම් මේ ගොඩක් වැදගත්. මොකද color codes දාගන්න පුළුවන්, filter කරන්න පුළුවන්. එතකොට ඒකේ මේ reminders දාගන්න පුළුවන්. එතකොට ඒ වගේ පුළුවන්. කොහොමත් අනිවාර්යයෙන්ම එන ලීඩ්ස් ටික මේ තමන්
මැනේජ් කරන ක්‍රමයක් Tamanට ආවෙනික් ක්‍රමයක් හදා ගන්න ඕනේ. එකක් පොතක් එක්සර්සයිස් පොතක් හරි නැත්නම් ඒ වගේ මේ ඩයරි එකක් හරි අරගෙන නෝට්බුක් එකක් හරි ඒකේ ලියලා තියාගෙන ඒවෙන් අවශ්‍යව තියාගෙන අනිත් ඒවා කපලා ඉතින් ඒ වගේ අර වැඩ කොටසක් තියෙනවා මේක කරන්න. සමහරට මේ වැඩ කරන ටයිම් එකේ පැය 8න් පස්සෙත් මේ වැඩේ කරන්න වෙනවා. ඒක නිසා මේ ලීඩ් ජෙනරේෂන් එක ගැන තමයි අද අපි කතා කරේ. එතකොට ඊළඟට මම ඊළඟ මේ මාතෘකාවෙන් ප්‍රිපෙයාර්ඩ් ෆනල් කියන එක. ඒ කියන්නේ ෆනල් එකක් කොහොමද හදාගන්නේ? ෆනල් එකේ තත්ත්වය කොහොමද තියාගන්නේ? එතකොට ෆනල් එක කොහොමද ට්‍රැක් කරන්නේ? ඒ ටික මම ඊළඟ වාරෙදි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අන්තිමට මේක අපිත් එක්ක අන්තිම වෙනකන් ඉන්න. මොකද මේකේ සීරීස් එකේ 6 වෙනි වීඩියෝ එකේදී මම පෙන්නනවා ඔයාලට මේ කොහොමද සේල් එකක් ක්ලෝස් කරගන්නේ, ඒක සේල් එක රිටෙන්ෂන් කරගන්නේ කොහොමද, සේල් එකෙන් ඊළඟ සේල් එක ජෙනරේට් කරගන්නේ කොහොමද කියන එක අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කවුරු හරි මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මේකේ bell එක click කරලා තියන්නේ. එතකොට මම දාන ඉතුරු videos ටික ඔයාලට එනවා. එතකොට මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මට ඉස්සෙල්ලත් මම නම්බර එක දැම්මා. මේ එතකොට ඒ නම්බර එක මම මෙතෙන්දී දාන්නම් මේ ආයි පාරක්. එතකොට ඒ නම්බර එකට කෝල් කරන්න ඕන වෙලාවක ඕනම ප්‍රශ්න තියෙනවා නම් මට ඒවට උත්තර ලබා දෙන්න පුළුවන් මගේ දැනුමේ හැටියට. එතකොට මේ සේල්ස් ෆීල්ඩ් එකේ ඉන්න ඕන කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ඕනම සමාගමකව තියෙන ඕනම තමන්ගේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් සේල්ස් පැත්තේ තියෙන ගැටලු ඕන දෙයකට මම උත්තර දෙන්න මම සූදානම්. ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් මට යොමු කරන්න. ස්තුතියි.